සිරකත ජීවිතයේදී ඔබතුමා මුලින්ම සිරගෙදරට යද්දී හිටපු සිරකරුවන්ගෙන් ලැබුණු පිළිගැනීම කොයි වගේද? මට පස්සේ දැනගන්න හම්බ වුණා සිරකරුවෝ ලෑස්තිලා හිටියලු මාව උස්සගෙන සිරගේ වටේ ගෙනියන්න කියලා. මම සිරගෙදරට ගෙනිච්චේ මහ රෑ ගෙනිච්චේ. මම හිතන්නේ රෑ 10ට විතර වෙන්නේ නැති. දවල් කාලේ ගෙනිච්චේ නෑ. ගෙනිච්චේ ඉස්සරහා ගේට්ටුවෙන් ගෙනිච්චේ නෑ. ඉස්සරහා බැරියර් එකෙන් ගෙනිච්චේ නෑ. බැරියර් එක වැහෙන්න බස් වගේක් ගහලා පාරේ යන අයට ඉස්සරහින් අයට නොපෙන්න ගහලා අර හිරගෙදර එහා පැත්තේ ගේට්ටුවක් තියෙනවා. තව දෙමඩ පැත්තට වෙන. ඒ වටෙන් ගෙනෙල්ලා තමයි ඉස්සරහා දොරෙන් ඇතුළට ගත්තේ. හිරගෙදර වටෙන් ඇවිල්ලා. ඉතින් හිරකරුවෝ ලෑස්තිලා හිටපු ඉන්න මාව උස්සගෙන වටේ ගෙනියන්න. එදා සාමාන්‍යයෙන් හිරකරුවෝ හවස 6ටද කොහෙද ඔක්කොම ඇතුළට දාලා වහන්නේ. එදා මම හිතන්නේ මේගොල්ලන්ට කියලා තියන්නේ නැති මම රැයට අරන් එනවා කියලා. එදා කලින් 5ට විතර හිරකරුවෝ ඔක්කොම ඇතුළට දාලා ලොක් කරලා ඌඩු වහලා හිර කරාලු මම එන වෙලාවට එළිය කාටවත් ඉන්න බැරි කියලා. මම උස්සගෙන යන්න ඕනි කියපු ඉඳලා. මම පස්සේ එළියට මම ඉස්සෙල්ලා ගිහුවා හිරගෙදර වටේ ගිහිල්ලා ප්‍රධාන දොරටුව ගාවට වෑන් එක එනකොට එතන බස් එකක් ගහලා තිබුණා එළියට යන්න ලෑස්ති වෙලා. බස් එකේ කට්ටියක් හිටියා. ඒගොල්ලෝගේ එක්කෙනෙක් මට හොඳට ඇහුණා කැඩිච්ච සිංහලෙන් කිව්වේ. ඒකට මට තේරුණා මෙයා දෙමළෙක් කෙනෙක් කියලා. එයා කිව්වා යුද්ධ කරපු අපි ඉරගෙදරින් එළියට ගෙනියනවා යුද්ධ දිරපු ජෙනරල් ඇතුළට අරන් යනවා කියලා. මේ බස් එකේ ඉඳලා තියෙන්නේ ඉරගෙදර හිටපු LTT කට්ටිය. මම ගේනේ ඉඳලා මේ කට්ටිය දැන් වැලිකඩින් අයින් කරනවා. LTT ඒ කට්ටිය තමයි බස් එකේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මට ලැබුණ පිළිගැනීම ඇතුළට එනකොට. ඊට පස්සේ ඉතින් ඉරගෙදර බාරව හිටියේ අධ්‍යක්ෂක ජෙනරාල් මොකක්ද අනතුරක් තියෙනවා. හමුදාවේ මං ඇත්තේ වැඩ කරුව මේ ජෙනරල් කෙනෙක්. එයා එතනට දාලා දුන්නෙත් මමයි විශ්‍රාම යනකොට. එයා තමයි අධ්‍යක්ෂක ජෙනරාල්. නමුත් මම දෙවිතර පස්සේ ගිහලා එයා හම්බ වුණා. මම හිරකරුවෙක්. එයා අධ්‍යක්ෂක ජෙනරාල්. මම එනකොට එයා සර් කියලා කතා කරා පුටුවෙන් නැගිටලා. ඒ හැරෙනවා ඊට පස්සේ එයාගෙන් යමක් ඉල්ලන්නවත් උදව් බලාපොරොත්තු වෙන්නේ මුකුත් නැහැ. කොහොමද එකට හිටපු සිරකරුවන්ගේ ප්‍රතිචාර ඔබතුමාට ඒ කලවකවානුවේ? මම ලහිරු මං වෙනම තිබ්බේ ඒගොල්ලෝ. අට අනිත් සිරකරුවොත් එක ගැවසෙන්නවත් දුන්නේ නැහැ. පේන්නවත් තිබුණේ නැහැ. ඒක මැද්දේ තියෙනවා කාර්යාල බිල්ඩිමක් තිබුණේ මං හිතන්නේ. මෙන්න මේ තරම් විතර කාමරයක්. ඒකට අලල් টয়ලට් එකක් තිබුණා. එක ජනේලේ රෑලි ගහලා වහලා තිබුණේ. එක දොරයි අර වගේ. දොරේ හිලක් තියෙන එච්චරයි. එතකොට මෙච්චර පළල දිගක් නැහැ. ඊට වඩා මේ පැත්තෙන් උඩ 3ක් විතර අඩු ඇති මේ පැත්තෙන් මෙතන ඉඳලා එහාට විතර වගේ ඇති. එතකොට මම ඒක දැම්මා ඊට පස්සෙන්ද වටේ ඇවිල්ලා හිරකරුවෝ ඔක්කොම වටේ කම්බියටක් තිබ්බා ඒකේ. ඒ වැටේ එල්ලලා ඉවරලා ඔක්කොම කෑ ගහනවා කතා කරනවා මා ගිහලා වටකාට ගිහලා පොඩ්ඩක් කතා කරා වටේ. එතකොට ඊට පස්සෙන්ද ඒ වටේ ගිහුව ටකරන්. එතකොට වටේ ඉන්න හැට මම පේන්නෙත් නැහැ මට එළිය පේන්නෙත් නැහැ. දැන් පස්සේ මට සිරකරුවොත් එක්ක කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ. උසාවියට එහෙම අරන් එන වෙලාවට ඒත් මම වෙනම ගේන්නේ. උසාවියේ ඉන්නකොට සමහරලාට ඉරකරුවෝ කතා කරන්න හම්බ වෙනවා. මං කිව්වේ අර මරාගෙන යන බෝම්බ ගෙනාපු එක්කෙනත් මං ගාව වාඩිලා හිටිය කියලා එක අවස්ථාවක.